ලංකා ඉතිහාසය කිව්වම අපේ ඔළුවට එන ආක්‍රමණිකයෝ කවුද? ගොඩක් වෙලාවට දකුණු ඉන්දියාවෙන් ආපු අය නේද? හැබැයි අපි එච්චර අහලා නැති ඒත් හරිම කුතුහලය දනවන කතාවක් තියෙනවා. මේක දකුණු ඉන්දියාවෙන් ආපු කෙනෙක් ගැන නෙවෙයි. මේක නැගෙනහිරින් ඈත මුහුදෙන් ආපු අබිරහස් රාජ කෙනෙක් ගැන. හොඳයි. කතාවේ හරිම පුදුම හිතෙන තැන තමයි මේ. හිතන්න පුළුවන්ද බෞද්ධ රජ කෙනෙක් ලංකාව ආක්‍රමණය කළා කියලා? ඒකත් තවත් බෞද්ධ රටක්. සාමාන්‍යයෙන් ආක්‍රමණය එන්නේ දකුණු ඉන්දියාවෙන්. ඒක අපි දන්නවා. ඒත් මේකෙන්නේ අග්නිදිග ආසියාවෙන්. ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි බෞද්ධ රජ කෙනෙක් බෞද්ධ රටක් ආක්‍රමණය කරන්නේ? ඒකත් එකපාරක් නෙවෙයි. දෙපාරක්ම. හරි. මේ ආක්‍රමණිකයා එන්න කලින් ලංකාවේ තිබුණු තත්ත්වය ගැන පොඩි පින්තූරයක් මවාගමු. නිශ්ශංක මල්ල රජතුමාගෙන් පස්සේ පොළොන්නරුව කියන්නේ සම්පූර්ණ අවුල් ජාලයක්. හිතන්නකෝ. අවුරුදු 19කට රජවරු 10 දෙනෙක් රටේ ස්ථාවරයක් නැහැ. ඉතින් මේ දුර්වල වෙලාව බලලා තමයි කාලිංග මාග ඇවිත් හැමදේම විනාශ කරලා පොළොන්නරු යුගයම ඉවර කරන්නේ. ඔන්න ඔය වගේ බිඳවැටුණු රටක් දඹදෙනිය මුල් කරගෙන දෙවන පරාක්‍රමබාහු රජතුමා ටික ගොඩනගමින් ඉන්න වෙලාවක තමයි මේ අලුත් තර්ජනය එන්නේ. රට ටික ස්ථාවර වෙමින් යනකොට දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ පාලනයේ 11 වෙනි අවුරුද්දේ කියන්නේ 1247 දී විතර ඔන්න කවුරුත් හීනකින්වත් හිතපු නැති පැත්තකින් නැගෙනහිර මුහුදෙන් අමුතුම තර්ජනයක් මතුවෙනවා. මේ තමයි අපේ කතාවේ අබිරහස් චරිතය චන්ද්‍රභානු පළවෙනි වතාවට ලංකාවට කඩාවදින්නේ. ඉතින් මේ ආපු කට්ටිය කවුද? ඔවුන් ඇවිත් තින්නේ වර්තමාන මැලේ අර්ධද්වීපයේ තිබුණු තාම්‍රලිංග කියන රාජධානියෙන්. ඔවුන්ගේ සැලස්ම හරිම කපටියයි. මුලින්ම ගොඩවහින්නේ අපිත් ඔයාලා වගේම බෞද්ධයෝ කියලා බොහොම හොඳ මුහුණක් පෙන්නලා. ඒත් එක්කම ඔවුන්ගේ දරුණු ජාවක සිබුළු අරගෙන එනවා ලංකාවේ කවුරුත් මීට කලින් දැකලා නැති බිහිසුණු ආයුධයක්. ඒ තමයි යන්ත්‍රවලින් විදින විෂගාපු ඊතල. මේක දේශීය හමුදාන්ට ලොකු කම්පනයක් වුණා. මොකද මේ වගේ දෙයකට ඔවුන් සූදානම් වෙලා හිටියේ නෑ. හැබැයි දමදෙමිරි රාජධානියේ එච්චර ලේසියෙන් අතහරින්න සූදානම් නෑ. රට දුර්වල වෙලා තිබුණට සටන් කමිත්‍ය අඩු වෙලා නෑ. ඔන්න එතකොට තමයි වීරයෙක් ඉස්සරහට එන්නේ. රජතුමාගේ බෑනා වීරබාහු කුමාරයා. මේ තරුණ කුමාරයා තමයි ප්‍රතිප්‍රහාර මෙහියවන්නේ. ඔහුගේ නිර්භීත නායකත්වය යටතේ සිංහල හමුදාව ආයෙත් එකතු වෙනවා. අර පිහිසුණු විෂ ඊතලවලටවත් ඔවුන්ව නවත්තන්න බෑ. අන්තිමේදී චන්ද්‍රභානුගේ හමුදාවට පරාජය භාරගෙන පස්සට යන්නම වෙනවා. වීරබාහු ඒ පළවෙනි ආක්‍රමණය සම්පූර්ණයෙන්ම පළවහරනවා. හැබැයි චන්ද්‍රභානු කියන්නේ පරාජයෙන් සැලෙන කෙනෙක් නෙවෙයි. ඔහු අතහරින්නේ නෑ. ඒ වෙනුවට ඔහු ඉගෙන ගන්නවා. ඔහු තමන්ගේ උපක්‍රම වෙනස් කරනවා. අවුරුදු 15ක් විතර ගියාට පස්සේ, ඒ කියන්නේ 1262 විතර ඔහු ආයෙත් එනවා. හැබැයි මේ පාරේ එන්නේ නිකම්ම නෙවෙයි. ඊටත් වඩා දරුණු, ඊටත් වඩා සූක්ෂම සැලැස්මක් එක්ක. ඔන්න බලන්න මේක තමයි කතාවේ වැදගත්ම හරිය. ඔහුගේ උපාය මාර්ගවල වෙනස. පළවෙනි පාර ඔහු ආවේ තනිකරම ආයුධ බලයෙන්, බෲට් ෆෝස් කියන්නේ. කම්පැනි ඇති කරලා බය කරලා රට අල්ලන්න. ඒ දෙවෙනි පාර ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. ඒක දේශපාලන සෙල්ලමක්. ආගම පාවිච්චි කරන ප්‍රචාරක යුද්ධයක්. ඒක මිනිස්සුන්ගේ ඔළු අටුලට රිංගන සටනක්. බලන්නකෝ යාගේ සූක්ෂමකම. පියවරෙන් පියවරයා වෙඩේට බහිනවා. මුලින්ම එයා Tamanටම ශ්‍රී ධර්මරාජා කියලා නමක් දාගන්නවා. ඊළඟට කියනවා මටත් මේ සිංහල සිංහාසනයට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා කියලා. ඒ අයිතිය ඔප්පු කරන්න එයා ඉල්ලනවා රජකමේ පරම සංකේතය. ඒ කියන්නේ දලදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේවා. ඒ විතරක් නෙවෙයි දේශීය සිංහල සෙබළුන්වයි දකුණු ඉන්දියාවෙන් ගෙන්නපු දෙමළ කුලී හේවායින්වයි Tamanගේ හමුදාවට බඳව ගන්නවා. එයා උතුරේ බලකොටුවක් හදාගන්නවා. සමහර විට අද අපි චාවකච්චේරි කියලා කියන ප්‍රදේශයේ එදා ඔහුගේ ජාවක ජනාවාසය වෙන්නේ නැති. ඉතින් චන්ද්‍රභානුගේ මේ සූක්ෂම සෙල්ලම දිහා බලාගෙන ඉන්න දෙවන පරාක්‍රමබාහු රජතුමාට තේරෙනවා මේක සුළුවෙන් තකන්න පුරුවන් දෙයක් නෙවෙයි කියලා. මේක මුලිනුපුකා දාන්නම වෙනවා. ඉතින් තීරණාත්මක අවසාන සටනට වෙලාව හරි මේ පාර නම් රජතුමාමයි පෙරමුණට යන්නේ. සේනාවට නායකත්වය දෙන්නේ රජතුමාමයි. මේ බලන්නකෝ මේ තර්ජනයට මුහුණ දෙන්න දඹදෙනි රාජධානිය එකතු කරපු හමුදාවේ තරම. සෙබළු 40000ක්. ඒ කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. ඒකට උදව්වට අලියතුන් 10කට කිට්ටු ගාණකුයි අශ්වයෝ 800කටත් වයිදී. මේ ඉලක්කම් වලින්ම තේරෙනව නේද මේ සටන කොච්චර බරපතල විදිහට රජතුමා සැලකුවද කියලා. හැබැයි යුද්ධය කියන්නේ ආයුධ බලය විතරක් නෙවෙයිනේ. ඒක හරියට චෙස් ගේම් එකක් වගේ. දෙවන පරාක්‍රමබාහු රජතුමා මේ ගේම් එකට හරිම දක්ෂයි.
චන්ද්‍රභානු දකුණු ඉන්දියාවෙන් උදව් ඉල්ලනකොට රජතුමා ඊට උඩින් යනවා. ඔහු ඊටත් වඩා බලවත් පාණ්ඩ්‍ය රාජධානියත් එක්ක ගිවිසුමක් ගහගන්නවා. මේක තමයි සටනේ ගමන් මඟ වෙනස් කරපු තීරණාත්මකම පියවර. ඔන්න සටන පටන් ගන්නවා. පාණ්ඩ්‍ය හමුදාවෙත් සහයෝගයත් එක්ක සිංහල සේනාව හරිම බලවත්. චන්ද්‍රභානුගේ හමුදාවට මේ ප්‍රහාරේ සැරදරා ගන්න බැරි වෙනවා. Taman පරදිනවා කියලා හොඳටම තේරුම් ගියාම චන්ද්‍රභානු තීරණය කරනවා ජීවිතය බේරගෙන යුද බිමෙන් පැනලා යන්න. හැබැයි පැනලා යන ආක්‍රමණිකයාව දකින දෙවන පරාක්‍රමබාහු රජතුමා ඉතිහාසයේ සදාටම ලියවෙන බලවත් අභියෝගයක් කරනවා. එතුමා කෑ ගහලා කියනවා එම්බල දුෂ්ටය රජෙකුට බයේ රජෙකු පලා ගිය රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා වහාම සටනට එන්න. ඔන්න ඔය වචන ටිකත් එක්ක මේ මහා යුද්ධය එකපාරටම රජවරු දෙන්නෙක් අතර තියෙන පෞද්ගලික ද්වන්ද සටනක් බවට පත් වෙනවා. මේ අභියෝගය අහලා චන්ද්‍රභානුට පැනලා යන්න බෑ. ඔහු ආපහු හැරෙනවා. දැන් යුද්ධ පිටිය මැද රජවරු දෙන්න විතරයි. මුහුණට මුහුණ ද්වන්ද සටන පටන් ගන්නවා. අවසානයේදී දෙවන පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ විශේෂ ජයකොන්තය කියන හෙල්ලෙන් චන්ද්‍රභානුට පහර දීලා ඔහුව බිම දානවා. අන්නරෝ කියන තැනදී ඒ ආක්‍රමණිකයාගේ කතාව එතනින් අවසන් වෙනවා. ඉතින් ආක්‍රමණිකයා මැරුණා යුද්ධය ඉවරයි කතාව ඉවරයි කියලා එතෙන්න පුළුවන්. ඒත් නෑ පුදුමයකට වගේ චන්ද්‍රභානුගේ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ පරාජිත රජතුමාගේ උරුමය අදට අපේ රටේ එක තැන්වල දකින්න ලැබෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. මේක හරිම ලස්සන කතාවක්. කියවෙන්නේ මෙහෙමයි. රජතුමා අර ජයකොන්තයෙන් චන්ද්‍රභානුවට පහර දුන්නම ඒක බලාගෙන හිටපු සිංහල හමුදාව සතුටට කෑ ගහලා තියෙනවා ඇන්නරුව කියලා. ඒ කියන්නේ මොනතරම් ලස්සන පහරක්ද කියන එක. අන්න එදා ඉඳන්ලෝ ඒ සටන වෙච්ච ප්‍රදේශයට ඇන්නරුව කියන නම හැදුනේ. හිතන්නකෝ අවුරුදු 750කට කලින් වෙච්ච සිද්ධියක් අදටත් ගමක නමකින් ජීවත් වෙනවා. ඉතින් මේ ආක්‍රමණයේ ඉතිරි වෙලා තියෙන දේවල් හරිම පුදුමයි. පරාක්‍රමබාහු රජතුමා සතුරාව මරලා නිකන් ඉන්නේ නෑ. ඔහු රණශූරයෙකුට හිමි ගෞරවය දීලා අන්නරුවේ චන්ද්‍රභානුට සොහොනුකුත් හදනවා. ඒ විතරක් නෙවෙයි. පාණ්ඩ්‍ය වාර්තාවල තියෙනවා චන්ද්‍රභානුගේ පුතාට උතුරු ප්‍රදේශයේ පාලකයෙක් විදිහට ඉන්න අවසර දුන්නා කියලා. ඊට අමතරව චාවකච්චේරිය වගේ නම් අදටත් අපිට මතක් කරනවා එක කාලක මේ රටේ ජාවක මිනිස්සු හිටියා කියලා. ඉතින් චන්ද්‍රභානුගේ කතාවෙන් අපිට පෙන්නේ ඉතිහාසය කියන්නේ කළුසුදු දෙයක් නෙමෙයි. ඒක හරිම සංකීර්ණ පුදුම හිතන කතා ගොඩකින් පිරුණු දෙයක් කියලායි. අවසානයේ මේක අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. අපි හැමදාම පාවිච්චි කරන අපේ ගම්වල පාරවල් වල නම් දිහා පොඩ්ඩක් බලන්න. ඒ නම් ඇතුලේ මේ වගේ තවත් කොච්චර නම් අමතක වෙලා ගිය පුදුම හිතන කතා සැඟවිලා ඇද්ද?